ටාප් ජෝලයින් එකක් නිතරම අපේ මුහුණේ දාරුණ්‍ය බව ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම වැරදි ඉරියව්, ඉනෙෆ්ටිව් ලිම්ෆැටික් ඩ්‍රේනේජ් එක, මසල් ටෙන්ස් එක, මසල්ස් වල තියෙන මේ ආතතිය ගොඩක්ම ජෝලයින් එකට බලපානවා. ස්පෙෂලි අපි 35 years වගේ වෙනකොට මුහුණේ සිදුවන වෙනස් වීම් නිරූපණය වෙන්න ගන්නවා. එහෙනම් ඔන්න අද අපි බලමු ජෝලයින් සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් අලුත් මසාජ් ක්‍රම මොනවාද? අපේ අන්ඩර් අයි ඩාර්ක්නස් එක අවම කරගන්න කරන්න පුළුවන් තවත් මසාජ් ක්‍රම තියෙනවද කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මේවා අපි නිවැරදි මාර්ගෝපදේශයන් යටතේ සිදු කළ යුතු වෙනවා. අපි ඒ දෙන රිලැක්සේෂන් එක, ඒ ප්‍රෙෂර් එක, ඒ අදාළ ස්ථාන වලට නිවැරදි දිශාවන් වලට කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් අපේ ෆේස් මසල්ස් වලට හානිදායක තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. අපේ පෙනුම එතකොට තියෙන තත්ත්වයට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.